සුබම සුබුදයක් ඔයගොල්ලෝ හැම දෙනාටම අද වැසෙමව පොඩි ෆ්ලෑෂ් පැල වගේක් තියෙනවා. මෙන්න මෙයා ලස්සන මල පුරා ෆ්ලෑෂ් එක වැටලා තියෙන තුන්වෙනි මල වලක හොඳටම කට් කරලා හදාගන්න පුළුවන් එක්කෙනෙක් එයා. මෙවන් වටේටම කාට් මුල් බේරිලා මාර ලස්සනයි. ලස්සන මෙයාව දෙන රුපියල් 6000කට. ඊට පස්සේ ඉන්න මේ ෆ්ලෑෂ් එක තියෙනවා. මෙවන් එකේ මල පුරාම ෆ්ලෑෂ් එක වැටලා තියෙනවා. චාම් ෆ්ලෑෂ් එකක්. මෙවන් එකේ ගහ හොඳටම කට් කරගන්න පුළුවන් එක්කෙනෙක්. මේක දෙවෙනි මල. මේක දෙනවා රුපියල් 5000කට කැමති කෙනෙකුට. ඊට පස්සේ තියෙන මෙන්න මෙයාව මේ බලන්න මේක ලස්සන. මේකෙත් මල පුරාම රතු පාටින් තද රෝස පාට වගේ ෆ්ලෑෂ් එක වටලා තියෙන්නේ. මේ ඒකේ මුල් ටික එකත් හොඳටම කට් කරලා හදාගන්න පුළුවන් කෙනෙක්. ලස්සනයි. එයා කැමති කෙනෙකුට දෙන්න එයාත් රුපියල් 6000කට. මේ බලන්න එක. යාව ඊට පස්සේ තියෙන මෙන්න මෙයාව. මෙන්න මේ විදිහට ෆ්ලෑෂ් එක වැටෙන කෙනා. මේකෙත් දෙවෙනි මල. මම එකෙත් මුල් ටික මාර ලස්සන එක චුටි පැලයකුත් එනවා මේ. එක. ඊට පස්සේ ඒව දෙන රුපියල් 5000කට කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. මෙයා 5000යි, මෙයා 6000යි. ඊට පස්සේ මෙයාත් 5000යි. මෙයාත් 6000යි. මේ ඔක්කොම කට් කරලා හදාගන්න පුළුවන් අඩියට වඩා වැඩි උස ගස්. ඊට පස්සේ තියෙන මෙන්න මේ ලස්සන එක්කන. මේ පළවෙනි මල. පස්සේ මේ රතු පාටි ෆ්ලෑෂ් එක වැටලා තියෙනවා. මේක බුෂ් එකක්. මේකේ පැල තියෙන 1යි 2යි. මේක හරියටම ගණන් කරන්න බෑ ඒකේ පැල ගන්න. මෙච්චරට ඒකේ පැල තියෙනවා. තව සති දෙකකින් විතර ඒක සම්පූර්ණ වෙන් කළ හදාගන්න පුළුවන් එක්කෙනෙක්. මේ බුෂ් එක ඕන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඒකට මම මිල කියන්න. මේ වන්නේක මල. මේ පළවෙනි මල. මේ දෙවෙනි මල පුරා ෆ්ලෑෂ් එක වැටලා ලස්සන එක්කෙනෙක් එයා. මේකක් හරි ඕන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.